ලෝකෙම දන්න ජනප්‍රිය ප්‍රවාහන හෙලිකොප්ටරයක්. හැබැයි මේ සරල ප්‍රවාහන යානය කිසිම කෙනෙක් නොහිතපු විදියට මාරාන්තික ප්‍රහාරක යානයක් බවට පත් කළේ කොහොමද? මේ වෙනස කොයිතරම් දැවන්තද කියලා මේ සංසන්දනයෙන් පැහැදිලි වෙනවා. එක පැත්තකින් තියෙන්නේ සම්මත Mi-17 යානයක්. ඒකේ ප්‍රධාන රෝල් එක තමයි බටහිර හෙට මෙහෙට ගෙනියන එක, වෛද්‍ය ආධාර සපයන එක වගේ දේවල්. හැබැයි අනිත් පැත්තෙන් ඒ තියෙන්නේ අපේ ගුවන් හමුදාව සම්පූර්ණයෙන්ම වෙනස් කරපු යකඩ යෝධයා. ජාත්‍යන්තර ගුවන් ප්‍රමිතීන් රීතිපොත් ඔක්කොම පැත්තකින් තියලා අපේ ඉංජිනේරුවන් මේකට බරපතල ප්‍රහාරක හැකියාවක් එකතු කළා විතරක් නෙමෙයි වැඩි කාලයක් අහසේ රැඳින්න පුළුවන් මාරාන්තික යන්ත්‍රයක් බවටත් පත් කළා. හරි, අපි බලමු මේකේ පසුබිම. ප්‍රවාහන යානයේ අභිරහස. ඊළම් යුද්ධයේ අතිශය තීරණාත්මක කාලෙක අපේ හමුදාවට ලොකු අභියෝගයක් ආවා. ඒ තමයි Mi-24 වගේ සිජු ප්‍රහාරක හෙලිකොප්ටරවල දැඩි හිඟයක් ඇතිවීම. ඉතින් සත්තු බලමුළු වැඩි වෙද්දී මේ අඩුව පුරවන්න ක්ෂණික, රහසිගත වගේම සම්ප්‍රදායෙන් තොර විසඳුමක් හොයන්නම වුණා. මෙතනදි තමයි මේ අපූර්ව පරිවර්තනය සිද්ධ වෙන්නේ. හිතලා බලන්න, බඩුයි මිනිස්සුයි අදින ලොජිස්ටික් යානයකට එකපාරටම දත් සහ නිය එනවා කියන්නේ. අවශ්‍යතාවය තමයි නව නිපයුම් වල මව කියන්නේ. අන්න ඒකයි. ශ්‍රීජුගුවන් සටන් වලට කිසිසේත්ම හදපු නැති යානයක් මේ විදිහට මාරාන්තික විදිහට සන්නද්ධ කරන්න ගත්ත ඒ තීරණය ඇත්තටම අතිශය නිර්භීත ඓතිහාසික පියවරක්. දැන් අපි මේ විග්‍රහයේ වැදගත්ම කොටසට යමු. ඒ කියන්නේ තාක්ෂණික සාක්ෂි සහ නවීකරණයන්. මේ රහසිගත ඉංජිනේරු බ්ලූප්‍රින්ට්ස් දිහා බැලුවාම මේක පිටිපස්සේ තියෙන සැබෑම විද්‍යාත්මක පදනම අපිට තේරුම් ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ වැඩේ ඇත්තටම කළේ කියලා. මේ යාන්ත්‍රික ක්‍රියාවලිය ප්‍රධාන පියවර 3කින් සමන්විතයි. පළවෙනියටම කළේ යානයේ බඳ දෙපැත්තට විශේෂිත ආධාරක, ඒ කියන්නේ කස්ටම් අවුට් ට්‍රිගර්ස් සවි කරපු එක. දෙවනුව ඒ ආධාරක උඩ මිලිමීටර් 57 ප්‍රමාණයේ S5 රොකට් ලොන්චර්ස් හයි කළා. ඊට පස්සේ තුන්වෙනි පියවර විදියට 7.62 PKM මැෂින් තුවක්කු යානයේ දොරවල් දෙපසටම සවි කළා. හිතාගන්න පුළුවන්ද සාමාන්‍ය ප්‍රවාහන යානයක සැකිල්ලකට මේ වගේ බරපතල ආයුධ පද්ධතියක් කොයිතරම් නිවැරදිව සම්බන්ධ කරලා තියෙනවද කියලා? මේක නම් ඇත්තකම අපිට මාරම ආඩම්බරයක් දැනෙන තැනක්. මේ 120 කියන දැවන්ත සංඛ්‍යාවෙන් මොකක්ද කියවෙන්නේ? ඒ තමයි මේ අලුතින් සවි කරපු S5 රොකට් පෝඩ්ස් වලින් එකම වරකට විදින්න පුරුවන් රොකට් ප්‍රමාණය. එකම එක ස්ට්‍රයික් එකකින් කොයිතරම් දැවන්ත විනාශකාරී බලපෑමක් කරන්න මේ යානයට පුළුවන් වුණාද කියන එකට මේකම හොඳම සාක්ෂියක්. මෙන්න මේකයි නියම ප්‍රහාරක සැලැස්ම. S5 රොකට් ලොන්චර්ස් 4ක් හෝ 6ක්. ඒ වගේම අර කලින් කිව්ව මිලිමීටර් 7.62 PKM මැෂින් තුවක්කු. යානේ ඉතා පහතින්, ඒ කියන්නේ ලෝ ඇල්ටිටියුඩ් එකෙන් පියාසර කරනකොට මේ දොරවල් දෙපැත්තේ ඉන්න තුවක්කු කරවන්න පුරුවන් වුණා කිසිම බාධාවක් නැතුව නොනවත්වාම ගොඩබිම් ඉලක්කවලට ගහන්න. සතුරන්ට ඔරුව උස්සන්නත් බැරි මට්ටමේ අඛණ්ඩ පීඩනයක් දෙන්න මේකෙන් පුළුවන් වුණා. හරි. ප්‍රහාරක හැකියාව ගැන අපි කතා කළානේ. හැබැයි ආරක්ෂාවත් ඒ වගේම වැදගත්. දේශීය ආරක්ෂිත උපාය මාර්ග. දැවැන්ත ප්‍රවාහන යානයක් කෙලින්ම සටනකට අරන් යනකොට ඒක ලේසියෙන්ම ඉලක්කයක් වෙන්න පුළුවන්. ඒ නිසා නියමුවන්ගේ ජීවිත බේරගන්න එක තමයි ලොකුම අභියෝගය වුණේ. මෙන්න මේකට පාවිච්චි කරපු දේශීය ක්‍රමවේද ඇත්තටම පුදුම සාගතයි. මෙතනදී අපේ ඉංජිනේරුවන් කලේ දේශීයව නිපදවපු කෙවුල සහ බර වාණේ තහඩු පාවිච්චි කරලා නියම කුටිය වටා විශේෂ ආවරණයක් හදපු එක. යානයේ පහත් මට්ටමින් නැවෙත් ගහනකොට ගොඩබිමින් එන වෙඩි පහරවල් වලින් නියමුවන්ව ආරක්ෂා කරන්න අපේ මය කරපු මේ නවීකරණය අතිශයින්ම තීරණාත්මක වුණා. ඉතින් මේ වගේ ලෝකේම මවිත කරන වෙන කොහෙමත් ලේසියෙන් අහන්න නොලැබෙන ආරක්ෂක තාක්ෂණයන් ගැන රහසිගත තොරතුරු ගැන තවත් දැනගන්න ආසයි නේද? එහෙනම් මේ දැන්ම රටා සහ ලෝකයේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook page එකත් follow කරන්න, like කරන්න අමතක කරන්න එපා. මේ වගේ සුවිශේෂී විග්‍රහයන් ගොඩක් ඉස්සරහට තරන් එන්න අපි සූදානම්. හරි, ආයෙමත් අපි අපේ මාතෘකාවට හැරමු. යුද පිටියේ සාර්ථකත්වය. මේ තරම් මහන්සි වෙලා කරපු තාක්ෂණික නවීකරණයන් වැඩමුළුවෙන් එළියට ඇවිත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණේ කොහොමද? ප්‍රධාන යුද මෙහියුම්වලදී මේ යකඩ යෝධයන් කොච්චර ලොකු ගේම් එකක් ගහුවද කියලා දැන් අපි බලමු. මේ කාරණාව යුදෝපක්‍රම ගැන උනන්දු වෙන ඕනම කෙනෙකුට මාරම වැදගත්. සාමාන්‍ය Mi-24 ඇටැක් හෙලිකොප්ටර් එකට ඉහළ ප්‍රහාරක බලයක් තිබුණට බර සහ ඉන්ධන ප්‍රශ්න නිසා අහසේ රැඳෙන්න පුළුවන් කාලය අඩුයි. හැබැයි අපේ මේ මොඩිෆයි කරපු Mi-70 එකට පුරුවන් වුණා නොකඩවා ප්‍රහාර එල්ල කරන ගමන් ගොඩක් වෙලා යුද පිටියට ඉහළින් කැරකෙන්න. ඒ කියන්නේ සතුරන්ට හුස්ම ගන්නත් වෙලාවක් නොදී දිගටම පීඩනය දුන්නා කියන එකයි.
මෙන්න මේ හැකියාව සැබවින්ම යුද පිටියේ ගේම් චේන්ජර් එකක් වුණා. තොප්පිගල මෙහියුමේ ඉඳලා අවසන් සටන දක්වාම යුද පිටියේ ජයග්‍රහණය තහවුරු කරන්න මේ ආනම් මොන තරම්නම් වැදගත් කාර්යභාරයක් කළාද කියන එකට අපේ ඉතිහාසය අදටත් සාක්ෂි දරනවා. හැබැයි මේ යානේ තව එක බියකරු උපක්‍රමශීලී පැත්තක් තියෙනවා. අපි යමු අපේ මීළඟ කොටසට මානසික මෙහෙයුම සහ උරුමය. මේක නිකන් ආයුධයක් නෙමෙයි. මේක සතුරන්ගේ මනසට එල්ල කරපු දැවැන්ත ප්‍රහාරයක්. ඒ කියන්නේ මානසික මෙහෙයුමක්. මේක මුහුණ දෙන අයට නම් ඇත්තටම හීනයක් වගේ භයානක අත්දැකීමක් වුණා. මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. විනාශකාරී රොකට් ප්‍රහාරයකින් පස්සේ ක්ෂණිකවම කොමාන්ඩෝ බටෙන් 30 දෙනෙක් අහසින් පාත්වීම. හිතාගන්න පුළුවන් ද ඇතිවන භීතිය. ගොඩ බිමින් ඉන්න අයට එක ප්‍රත්තකින් දැවැන්ත බෝම්බ ප්‍රහාරයක්. ඊට තත්පර ගානකට පස්සේ ඒ ගහපු යානෙම තවත් විශේෂ කාර්යබලකාය සෙබළුන් 30 දෙනෙක් එතනටම පනිනවා. මේ ඩබල් ත්‍රෙට් එක මෙමට නැත්නම් ද්විත්ව තර්ජනය යුද පිටියේ ඇති කලේ කියන්න බැරි තරම් මානසික කඩාවැටීමක්. මේ විශිෂ්ට නිර්මාණය අතීතයට විතරක් සීමා වුණේ නැහැ. අදටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ යානා සක්‍රියව පාවිච්චි කරනවා විතරක් නෙවෙයි. එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා මධ්‍යම අප්‍රිකානු ජනරාජ්‍ය වගේ රටවලටත් මේවා යොදා ගන්නවා. ඒ කියන්නේ අපේ ලාංකීය ඉංජිනේරුවන්ගේ මේ අතිවිශිෂ්ට හැකියාව අද වෙද්දි මුළු ලෝකයම පිළිගෙන අවසන්. ඉතින් මේ විග්‍රහය අවසන් කරන්න කලින් මෙන්න මේ ප්‍රශ්නේ ගැනත් පොඩ්ඩක් හිතලා බලමු. ලෝකයේ ප්‍රබලම රටවල නවීන තාක්ෂණයත් එක්ක සංසන්දනය කරනකොට අපේ දේශීය ආරක්ෂක ඉංජිනේරු හැකියාවන් කොතරම් ඉහළ මට්ටමක තියෙනවද? අද අපි මේ දැක්කේ දැඩි අවශ්‍යතාවයක් ආපු වෙලාවක අපේ අය කරපු අස්සමසම විස්කමක්. තමන්ට තියෙන සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන මුළු ලෝකයේම මවිත කරන නිර්මාණ බිහි කරපු උත්සාහය ගැන කතා කරන එක ඇත්තටම වටිනවා. මේකෙන් ඔයාලක අදහසත් අනිවාර්යයෙන්ම එකතු කරන්න. තවත් මේ වගේම වැදගත් විග්‍රහයකින් අපි ආයෙමත් හමු වෙමු.